Welcome to Groovy Official YouTube channel. ඔන්න අදරන් ආවේ මෙන්න මේ වගේ ලස්සන බෝ එකක් දාපු කේක් එකක් කොහොමද මම ඩෙකරේට් කරේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. තාම ඔයා අපේ page එක subscribe කරේ නැත්නම් ඉක්මනට අපිව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි දාන අලුත් videos ඉක්මනටම ඔයාලට බලා ගන්න පුළුවන්. අද හදන මේ කේක් එකේ විශේෂතා දෙකක් තියෙනවා. කේක් එක හදන ගමන්ම මම ඒක ඔයාලට කියන්න. එහෙනම් අපි කේක් එක හදන්න පටන් ගමුද? හරි. එහෙනම් අපි දැන් කේක් එක අයිසිං කරන්න පටන් ගමු. මම මුලින්ම කිව්වා වගේ මේ කේක් එකේ විශේෂතා දෙකක් තියෙනවා. ඒක අපි කේක් එක හදන ගමන් ඉස්සරහට බලමු. සුපුරුදු විදියට ඉස්සෙල්ලම මම බෝඩ් එකේ බටර් අයිසිං ටිකක් ගාගෙන අපි පළවෙනි කේක් ලේයර් එක මෙන්න මේ විදියට බෝඩ් එක උඩින් තියුවා. ඊට පස්සේ මම කේක් එක සෑන්ඩ්විච් කරගන්න තමයි හදන්නේ. ඒකට හදාගත්ත බටර් අයිසිං එකම අරගෙන අපි කේක් එකේ උඩ තවර ගන්නවා. කේක් එකේ සෑන්ඩ්විච් එකේ විදියට කරලා අපි ඊළඟට අපේ අනිත් කේක් ලේයර් එක මේකට උඩින් තියා ගන්නවා. මේක කේක් ග්‍රෑම් 500 දෙකක් බේක් කරලා හදාගත්ත කිලෝ එකක කේක් එකක් තමයි හැදෙන්නේ. කේක් එකේ කලර් එක නම් දැන් ඕගොල්ලෝ දන්නවා. මේක පින්ක් කලර් එකෙන් හැදෙන කේක් එකක්. ඔන්න දැන් ඔයාලට පෙන්වන්නේ මේකේ පළවෙනි විශේෂතාවය. එහෙනම් බලන්නකෝ. මේක කැරට් 22 රත්තරන් වලින් කරපු ගෝල්ඩ් පෙන්ඩන්ට් එකක්. අපිම ඩිසයින් එක සිලෙක්ට් කරලා කස්ටමර් පේමන්ට් එක කරාට පස්සේ තමයි අපි මේක මේ විදියට ගිෆ්ට් කරන්න තීරණය කරේ. කස්ටමර් තා රික්වෙස්ට් කරේ මේ විදියට අපි කේක් එක මැදට දාලා මේක ගිෆ්ට් එක දෙමු සර්ප්‍රයිස් එකක් විදියට කියලා. ඉතින් ඔයත් මේ විදියට කේක් හදන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම දන්නවා අපි මේ වගේ වටිනා කියන ගිෆ්ට් එකක් කේක් එකක් මැදින් දානවා නම් අනිවාර්යෙන්ම water proof විදියට තමයි දාන්නේ. ඒක හින්දා හොඳට ක්ලීන් රැප් එකකින් වගේ මේක රැප් කරලා තමයි දෙන්නේ. ඊට පස්සේ මේ පේන විදියට මම කේක් එකෙන් කොටසක් කපලා අයින් කරගෙන මේ බොක්ස් එක දාලා ඊට උඩින් ආයෙම කේක් ලේයර් එකක් දැම්මා. දාලා ඉවර වෙලා තමයි මේ ආයෙම අයිසිං වලින් දැන් කවර් කරන්නේ. මෙතන ඉඳන් අපි වෙනදා සුපුරුදු විදියට කේක් එක ඩෙකරේට් කරන විදියටම තමයි ඩෙකරේට් කරන්නේ. මේ මම කරන්නේ ක්‍රම් කෝටින් එක. ක්‍රම් කෝටින් එක කරද්දී වෙනදා වගේම මම පයිපින් බෑග් එකකට අයිසිං දාලා තමයි ක්‍රම් කෝටින් එක කරන්නේ. ෆයිනල් කෝට් එකත් ඒ විදියටම තමයි කරන්නේ පයිපින් බෑග් එකකට අයිසිං දාලා. ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා හරියටම බටර් අයිසිං එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් හරියටම බටර් අයිසිං එක හදන විදියත් ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න ඕන නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම කරන්නම් කොහොමද හරියටම බටර් අයිසිං එක ඔයාලට හදාගන්න පුළුවන් කියන වීඩියෝ එක. මේ විදියට අපි මුලින් ස්පැචුලා එකෙන් තමයි මේ ක්‍රම් කෝටින් එක කරගන්නේ. ඒ කියන්නේ අයිසිං ටික හරියට ස්ප්‍රෙඩ් කරගන්නේ. ඉතින් මම තව ටිප් එකක් ඔයාලට කිව්වොත් අනිවාර්යයෙන්ම කේක් එක ක්‍රම් කෝටින් කරලා ඉවර වෙලා ෆ්‍රීසර් එකේ විනාඩි 10ත් 15ත් අතර වෙලාවක් තියන්න ඕනි. සමහරු නම් මේ ටයිම් එක වෙනස් වෙනවා. පැය භාගයක් විනාඩි 40ක් වගේ ෆ්‍රීසර් එකේ දාන අයත් ඉන්නවා. ඒක Tamanට කැමති විදියට කරගන්න පුළුවන්. කොහොම නමුත් අනිවාර්යයෙන්ම විනාඩි 10ත් 15ත් අතර වෙලාවක් ෆ්‍රීසර් එකේ මේක තියෙන්න දෙන්න ඕනි සෙට් වෙන්න. එහෙම සෙට් වුණාට පස්සේ මේක අපිට ෆයිනල් කෝට් එක ඇප්ලයි කරලා නීට් කරගන්න හරිම ලේසි. දැන් මේ කරන්නේ පාර්ට් එක. ෆ්‍රීසර් එකෙන් එළියට අරගෙන තමයි මම දැන් පයිපින් බෑග් එක යූස් කරලා සම්පූර්ණයෙන්ම මේ කේක් එක ෆයිනල් කෝට් එක කරන්න අයිසිං වලින් කවර් කරගන්නේ. ඔන්න මේ ෆයිනල් කෝට් එක කරාට පස්සේ ඔයාලට මේ කේක් එකේ මම කියපු දෙවෙනි විශේෂත්වය බලා ගන්න පුළුවන්. මමත් මීට කලින් මේ දේ කරලා තිබ්බේ නැහැ. මගේත් පළවෙනි එක්ස්පීරියන්ස් එක. ඉතින් මම හිතනවා මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එකෙන් මම සාර්ථක වුණා කියලා. ඔයාලත් මේ කේක් එක බලලා මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මම සාර්ථකයිද නැද්ද කියලා. හරි. ඔන්න මම දැන් ෆයිනල් කෝට් එකට ඕන අයිසිං ටික කේක් එකට දාගෙන ඉවරයි.
සුපුරුදු විදියට ස්පැචුලා එක අරගෙන මම මේ විදියට කේක් එක නීට් කරගන්නවා උඩ කොටස. ඔයාලට කියන්න තියෙන තවත් ටිප් එකක් තමයි අනිවාර්යයෙන්ම ෆයිනල් කෝට් එක කරද්දී ඉස්සෙල්ලම අපි මේ විදියට කේක් එකේ টොප් එක ෆිනිෂ් කරගන්න ඕනි. ෆිනිෂ් කියන්නේ අපේ ෆයිනල් ෆිනිෂින් එක නෙමෙයි. නමුත් අපි මේක ඉස්සෙල්ලා ෆිනිෂ් කරගෙන තමයි අපේ වටේ ෆිනිෂ් කරගන්න යන්න ඕනි. ඔයාලට පේනවද දැන් මෙන්න මේ විදියට. හරිද? අපි ඉස්සෙල්ලම ස්පැචුලා එකෙන් කේක් එක පුරාම අයිසිං තවරගත්ත අපේ ක්‍රම් කෝට් එකේදී. හැබැයි ෆයිනල් කෝට් එකේදී අපි ඒ විදියට ස්පැචුලා එක භාවිතා කරන්නේ නැහැ කේක් එක වටේ කවර් කරන්න. අපි කරන්නේ පයිපින් බෑග් එක යූස් කරලා අයිසිං වලින් කේක් එක කවර් කරගෙන ඊට පස්සේ අපේ ස්ක්‍රේපර් එක භාවිතා කරලා මේ විදියට කේක් එක වටේ නීට් කරගන්නවා. එතකොට හරිම ලස්සනට අයිසිං ටික පිළිවෙලට ස්ප්‍රෙඩ් වෙනවා කේක් එක පුරාම. එතකොට අපිට කේක් එක නීට් කරගන්න ලේසි මෙන්න මේ පෙන්නන විදියට. හරි. ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මම නීට් කරලා ඉවර වෙච්ච මගේ කේක් එක. ඔන්න ඔය ටිප්ස් ටික තමයි ඔයාලට ප්‍රධාන වශයෙන්ම ඕන වෙන්නේ කේක් එකක් හරියටම නීට් කරද්දී. ඔන්න දැන් මම කරන්නේ කේක් එකේ ෆයිනල් ෆිනිෂින් එක. මේක කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ කේක් එකේ මම කියපු දෙවැනි විශේෂත්වය. දෙවැනි විශේෂත්වය තමයි මම මේ කේක් එකට ලස්සන ලොකු බෝ එකක් පාවිච්චි කරනවා. මේ බෝ එක දාන එකේ නම් මගේ වීඩියෝ වෙලා නැහැ. ඉතින් ඔන්න බලන්න මෙන්න මේ විදියට මම කේක් එකේ ෆයිනල් ටචස් ටික කරනවා. මේ බෝ එකේ අයිසිං එක නම් හැදුවේ මම ගම් පේස්ට් අයිසිං එකකින්. ෆොන්ඩන්ට් අයිසිං එකට වැඩිය ගම් පේස්ට් අයිසිං එකෙන් අපිට නීට් එකට මේ විදියට බෝ එක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට ගම් පේස්ට් අයිසිං එක හදන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මම මේ වීඩියෝ එකත් ඉස්සරහට අරගෙන එන්නම්. දැන් අපි කේක් එක හදලා ඉවරයි. ෆයිනල් ටචස් ටික තමයි මේ දෙන්නේ. මේකේ ගෝල්ඩ් පාට ටච් එකේ තියෙන සමනල්ලු ටිකක් හිටියා. ඒ වගේම කස්ටමර් එවපු ඉන්ස්පිරේෂන් ෆොටෝ එකේ තව තිබුණා පෙටල්ස් ටිකක්. ඉතින් පැලට් නයිෆ් එකක් භාවිතා කරලා මෙන්න මේ විදියට මම කේක් එක පුරාවටම වටේට පෙටල්ස් ටිකකුත් ඇඩ් කරගත්තා. ඊළඟට සයිස් දෙකකින් එඩිබල් පර්ල්ස් යූස් කරා. ඒක පොඩ්ඩක් අන්ඊවන් විදියට එන්න තමයි අපි කේක් එක පුරාවට විසුරලා දැම්මේ. එතකොට කේක් එක හරිම ලස්සනට ෆයිනල් ලුක් එක ආවා. ඉතින් ඉස්සරහටත් මේ වගේ කේක් හදන ලස්සන වීඩියෝස් බලන්න ඕන නම් මම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. හරි. එහෙනම් කේක් එකක් නීට් කරන විදිය ගැන චූටි හරි අයිඩියා එකක් ඔයාට ආව නම් මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඉස්සරහට තව මොන වගේ වීඩියෝස්ද ගේන්න ඕනි කියලාත් මට කියාගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම ඔයාලා හම්බ වෙන්න එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න ඕනි. බයි.